කුරුක්ෂේත්‍රයේ මහා යුද්ධයට හෝරා ගණන් වෙමින් තිබුණේ. ಭಾರತ දේශයේ අහස අඳුරු වී තිබුණේ ඉදිරියේදී සිදුවන මහා ලේ වැගිරීම් ගැන සොභාදහම පවා කම්පා වන්නාක් මෙනි. මෙවන් මොහොතක සාමේ අවසන් බලාපොරොත්තුව ලෙස වාසුදේව ක්‍රිෂ්ණා හස්තිනාපුරේ ద్వාරය අසලට ළඟා විය. ඔහුගේ රථය නගරයේ වීදි දිගේ හෙමින් ඇදී එද්දී දහස් ගණන් මහජනතාව පාර දෙපස රැස්ව සිටියේ ඒ දිව්‍යමය රුව දැට ගැනීමටත් යුද්ධය වැළකේවී යන බලාපොරොත්තු වෙනුත්ය. මග දෙපස තිබූ ගස්වල කොළ පවා සෙලවෙන්නේ නැතිව තිබුණේ මේ මහා පුරුෂයාගේ ගමනට ගෞරවය කරන්නාක් මෙනි. ක්‍රිෂ්ණාගේ සංසුන් දෑස්වල තිබුණේ මහා කරුණාවකි. නමුත් ඒ ගැඹුරු දෑස් තුල ඉදිරියේදී සිදුවන මහා විනාශය ගැන පූර්ව දර්ශනයක් තිබුණි. ඔහු රජමාලිගයට ඇතුළු වන විට කෞරව සභාවේ සිටි භීෂ්ම පිතාමහා, ද්‍රෝණාචාර්ය සහ විදුර වැඩි මහා ප්‍රඥයන් භක්තියෙන් ඔහු දෙස බලා සිටියහ. ඔවුන්ගේ සිතේ තිබුණේ පීඩාවකි. ක්‍රිෂ්ණාටවත් මේ විනාශය නතර කළ හැකිද යන ප්‍රශ්නය ඔවුන්ගේ දෑස්වල සටහන් වී තිබුණි. ධෘතරාෂ්ට්‍ර රජු පවා නොපෙනෙන දෑසින් ඒ දිව්‍යමය තේජස වටහා ගැනීමට අසමර්ථ වෙමින් වෙවුලන හදවතින් බලා සිටියේය. ක්‍රිෂ්ණා සභාව මැද තමන්ත වෙන් කළ අසුනේ වාඩි විය. ඔහු සභාවේ සිටි සැවෝම දෙස කරුණාවෙන් බලා ධෘතරාෂ්ට්‍ර රජු අමතා කතා කිරීමට පටන් ගත්තේය. ඔහුගේ හඬ සභාව පුරා රැව් පිළිරැව් දුන්නේ සාගරයක ගම්භීරත්වය මෙනි. මහරජ, මම මෙහි පෙමිණියේ යුද්ධය ඉල්ලා නොව සාමය ඉල්ලාය. මහා විනාශයකින් පසුව ලැබෙන ජයග්‍රහණයකින් ඇති ඵලය කුමක්ද? යුද්ධයේ අවසානයේ ඉතිරිවන්නේ පරාජිතයන් සහ මල සිරුරු පමණි. පාණ්ඩවයන්ට හිමි රාජ්‍යය ඔවුන්ට ලබා දෙන්න. ඔවුන්ට මහා රාජ්‍යයක් ඉල්ලන්නේ නැත. ඔවුන්ට ජීවත්වීමට ගම්මාන 5ක් පමණක් ලබා දෙන්න. එසේ කළහොත් කුරු වංශයේ ගෞරවයත් ලක්ෂ සංඛ්‍යාත මිනිසුන්ගේ ජීවිතත් බේරාගත හැකිය. ක්‍රිෂ්ණාගේ මේ වදන් ඇසූ සැවෝම සාමය උදාවනු ඇතැයි සිතූහ. නමුත් අහම්කාරයෙන් ඔද වැඩී සිටි දුර්යෝධන එකවරම අසුනෙන් නැගී සිටියේ වෛරයෙන් පිරුණු සිනහවකිනි. ක්‍රිෂ්ණා, ඔබ සැමවිටම පාණ්ඩවයන්ගේ පැත්ත ගන්නා දූතයෙකි. මම ඔවුන්ට ඉන්දිකටු තුඩක් තැබීමට තරම් හෝ භූමියක් මම ලබා දෙමි නැත. යුද්ධයෙන් තොරව ඔවුන්ට කිසිවක් හිමි නොවේ යනුවෙන් ඔහු ගර්ජනා කළේය. දුර්යෝධනගේ මේ අඥාන පිළිතුර නිසා මුළු සභාවම මාරක නිහඬතාවයක ගිලී ගියේය. දුර්යෝධනගේ උමතුම කෙතරම් යත් ඔහු සාම දූතයෙකු ලෙස පෙමිණි පරමාත්මයන්ට අපහාස කිරීමට පටන් ගත්තේය. සෙබළුනි, මේ ගොපලට් අපව බියගන්වීමට උත්සාහ කරයි. මොහුව වහාම සිරභාරයටගෙන මහා විලංගු වලින් බඳින්න යයි ඔහු අනකලේය. මුළු සභාවම භීතියෙන් සලිත විය. භීෂ්ම සහ විදුර එය වැළැක්වීමට උත්සාහ කළද්ද දුර්යෝධන ඒ කිසිවක් එසුවේ නැත. සෙබළුන් රන්මන් ප්‍රහැති දම්වැල් සහ විලංගු රැගෙන ක්‍රිෂ්ණා දෙසට ළඟා විය. ක්‍රිෂ්ණා ඊතා සංසුන්ව ඔවුන් දෙස බලා සිටියේය. සෙබළුන් ක්‍රිෂ්ණාගේ දෑස් ඇල්ලීමට තෙත්නාවත් සමගින්ම මුළු හස්තිනාපුරියම මහා භූමිකම්පනයකින් මෙන් සලිතවන්නට විය. අකුණු හඬවල් අහස ගුගුරුවන්නට විය. ක්‍රිෂ්ණාගේ මුවින් මහා සිනහවක් පිටවිය. එය පොළව දෙදරවන සිනහවකි. එම ආලෝකය සමග ක්‍රිෂ්ණාගේ සිරුරෙන් කෝටි ප්‍රකෝටි ගණනකු සූර්යයන්ගේ දීප්තිය විහිදැන්නට විය. සෙබළුන් විසී වී ගොස් බිත්තියේ හැපීම සිහිසුන් විය. ක්‍රිෂ්ණාගේ සිරුර අහස සිස්සාර වැඩෙන්නට විය. සභාවේ වහල අතුරුදන් වී තාරකා පිරුණු නිමක් නැටි අභ්‍යෂ්කාසය දර්ශනය විය. ඔහුගේ එක් අවයවයක් තුලින් මුළු මහත් විශ්වයම දර්ශනය විය. ඔහුගේ උදරය තුල මන්දාකිනී කැරකෙමින් තිබුණි. ඔහුගේ දෑස්වලින් තාරකා මණ්ඩල දිස්විය. ධෘතරාෂ්ට්‍ර රජුට ඒ මොහොතේ දිව්‍යමය පෙනීමක් ලැබුණි. ඔහු දුටියේ තම පුතුන් 100 දෙනාම මරණය මුඛයට ඇතුළු වන අයුරත් මුළු කුරුක්ෂේත්‍රයම ලේ වැගිරෙන් පිරී යන අයුරත්ය.
ක්‍රිෂ්ණාගේ දහස් ගණන් මුහුණු තුලින් මහා ගිනි ජාලාවන් පිටවිය. බ්‍රහ්ම, විෂ්ණු සහ මහේශ්වර යන ත්‍රිමූර්තියම ඒ සිරුර තුල එකට දිස්විය. එය නිකමුතු දර්ශනයක් නොවේ. කාලයේ මහා බලවේගයයි. දුර්යෝධන, මමයි කාලය, මමයි මැවුම්කරු, මමයි විනාශකරු. මාව සිරකිරීමට තරම් ශක්තියක් ඇති විලංගුවක් මේ විශ්වයේ නෑ යයි ක්‍රිෂ්ණාගේ හඬ අහස ගුගුරුවන්නට විය. මෙය දුටු සැවෝම භීතියෙන් බිම දිගාවී වන්දනා කරන්නට විය. මහා ආලෝකීය ක්‍රමයෙන් නිවී ගිය. ක්‍රිෂ්ණා නැවත තම සාමාන්‍ය ස්වරූපයට පත්විය. සභාවම සොහොන් පිටක් මෙන් නිහඬ වී තිබුණි. සාමය සඳහා වූ කාලය අවසන් වී ඇති බවත්, මහා විනාශය වැළැක්වීමට නොහැකි බවත් දැන් තීරණය වී හමාරයි. ක්‍රිෂ්ණා සභාවෙන් පිටවිය. ඔහු නික්මන් යන විට කර්ණ මුණ ගැසුනේ. ක්‍රිෂ්ණා කර්ණගේ උරට අත තබා ඔහුගේ උපතේ රහස පැවසීමට උත්සාහ කළද්ද දෛවය වෙනස් කළ නොහැකි බව ඔහු ජන සිටිය. සාමය අවසානය. දැන් ඉතිරිවන්නේ කුරුක්ෂේත්‍රයේ ලේ වැගී සංග්‍රාමය පමණි. ධර්ම යුද්ධයේ මහා බෙරහඬ දැන් ඈතින් ඇසෙන්නට පටන් ගෙන තිබෙනවා. මහා භාරතයේ මීළඟ පරිච්ඡේදයෙන් හමුවෙමු. එතකන් සක්නද ටීවී සමග දිගටම රැඳී සිටින්න. මේ වීඩියෝවට ලයික් එකක් දාලා සබ්ස්ක්‍රයිබ් කරන්න අමතක කරන්න එපා. අපේ සක්නද ටීවී YouTube නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරන්න අමතක කරන්න එපා.